වන්නේ. ඉතින් උස වැඩි නිසා සිග්නල් බ්ලොක් වෙන එක අඩුයි. විශාල ප්‍රදේශයක් කවර් කරන්න පුළුවන්. ට්‍රාන්ස්මිෂන් ටවර් වලට ක්ලියර් ලයින් එකක් ලැබෙනවා. ඒ කියන්නේ පැහැදිලි දෘෂ්ටි රේඛාවක්. උස නම් ඉතින් කලින් වීඩියෝ එකේ කිව්ව උසම තමයි. මුහුදු මට්ටමින් ඉඳලා මීටර් 1358ක් උසයි. අඩි වලින් ගත්තොත් අඩි 4456ක් උසයි. බයික් රයිඩර්ස්ලා, හයිකර්ස්ලා සහ ඩ්‍රෝන් වීඩියෝග්‍රැෆර්ලා අතර ගොංගල ප්‍රදේශය හිඩන් ලොකේෂන් එකක් විදිහට දැන් මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතිනවා. වංගු සහිත මාර්ගයක් තියෙනවා. ඉතින් මම ආරාධනා කරන ඔයගොල්ලෝ හැමෝටම මේට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳලා පරිසරය හොඳින් රැකගෙන කුණු තැන් තැන් වල දාන්න නැතුව ලස්සන ඡායාරූප වීඩියෝ අරගෙන පාසටහන් විතරක් තියලා මේ ප්‍රදේශයෙන් යන්න. දැනට ඉන්නේ කියන තැන්නේ මෙතනින් බුත්කන්ද දෙසට යනකොට හුලං වංගුවත් අහු වෙනවා. එතනත් ඔයාලට සුපිරි ලොකේෂන් එකක් වෙනවා නොඅනුමානයි.